අද මෙදින්පුර 15වක පොහෝ දිනයයි. සුද්ධෝදන පියරජතුමා තම පුතුණුවන් දැකීමේ දැඩි අභිලාෂයෙන් නව වතාවක් දූතයන් පිටත් කළද ඔවුන් සියල්ලෝම රහත් වී සසුනට එක් වූහ. අවසානයේ දසවෙනි දූතයා ලෙස ගියා වූ කාළුදායි ඇමතිවරයා බුදු හිමියන් අභියස පැවිදි වී රහත් භාවයට පත්විය. මෙදින් මහේ සොබහසිරි වර්ණා කරමින් උන්වහන්සේ කළ සුගන්ධවත් ආරාධනය පිළිගත් බුදු සමිඳුන් 20000ක් ආර්ය මහා සංඝරත්නයේ පිරිවරාගෙන කිඹුල්වත්පුරයට වැඩම කළේ අද වැනි මෙදින්පුර 15වක පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. කිඹුල්වත්පුරයට වැඩි බුදු සමිඳුන්ට උපහාර දැක්වීමට පැමිණි ශාක්‍ය වංශිකයෝ තමන් වයසින් වැඩියයි මානෙන් උදම්බී බුදු හිමියන්ට වැදීමට මැලි වූහ. ඔවුන්ගේ මානය දමනය කරනවස් බුදුරජාණන් වහන්සේ අහස් ගැබෙහි යමක මහා ප්‍රාතිහාරයේ පෑසේක. එය දුටු සුද්ධෝදන රජතුමා තෙවැනි වරට තම පුතුණුවන්ට නමස්කාර කළ අතර සියලු ඥාතීහුද බුදු සිරිපා අභියස දන නැමූහ. අනතුරුව උන්වහන්සේ තම ඥාති සමූහයා විසෙහි වෙස්සන්තර ජාතකය දේශනා කරමින් ඥාති සංග්‍රහය ආරම්භ කළසේක. මෙම ගමනේදී බුදු හිමියන් එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවයට අනුකූල වන පරිදි දේශනා පවත්වමින් ඔවුන් සසර දුකින් මුදාගත්සේක. රජතුමාගේ සිත සනසුනුවස් ධර්මපාල ජාතකය දේශනා කළසේක. සිය ස්වාමියා අහිමි වීමෙන් පීඩිතව සිටි ඇයගේ ගුණ සිහිපත් කරමින් චන්න කින්නර ජාතකය යසෝදරා දේවියට දේශනා කරමින් ඇය සනසාලෝහ. ලෞකික රාජ්‍යයන්ට වඩා උතුම් වූ ලෝකෝත්තර දායාදේ පිරිනමමින් නන්ද කුමරු සහ රාහුල කුමරු සසුනට ඇතුළත් කර ගැනීමටද සිදු වූයේ මෙම ගමනෙහි ප්‍රතිඵලයක් වශයෙන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙදින්පුර 15වක පොහොය යනු හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා වූ